හරි. එහෙනම් අයිබෝන් කියලා හැම පිළිගන්නවා නම් ඊමල්ලි අද මම ඔයාලට පොඩ්ඩක් දැනුවත් කරන්න ආවේ තව මාස 5ක විතර පොඩි කාලයක් තියෙන 5ක ආයේ ඔය වගේ පොඩි කාලයක් තියෙන්නේ. ඉතින් ඔයාලට ඕ ලෙවල් භාගයේ ඉක්මන ලං වෙනවා. ගණන් පේපරෙත් ගොඩ දා ගන්න ඕනි. ඒ වගේම අනිත් සබ්ජෙක්ට් අටත් ගොඩ දා ගන්න ඕනි. ඔය ටික එකවර යන්න එපා. ඒතකොට මම ඔයාලට පොඩි උදව්වක් වෙන තමයි මේ සාමාන්‍ය පෙළ ගණන් පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න ආවේ. ලකුණු දෙන්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද? අපි කොහොමද මේක සූදානම් වෙලා යන්නේ කියලා. එතකොට අරන් යන්න ඕනේ විභාගෙට. ඒ වගේව තමයි ඉතින් මම අද මේ සාකච්ඡා කරන්න ආවේ ඔයාලට. දැනුවත් කරන්න ආවේ. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් ඔයාලට අපි කතාවට යන් ගණන් පේපර් එකේ තියෙනනේ. ඔය ගණන් පේපර් එක ඔයාලට කොටස් දෙකකට බෙදෙනවා සමස්තයක් විදිහට ගත්තොත්. ඊපස්සේ එක පත්‍රයයි දෙක පත්‍රයයි විදිහට. මේ එක පත්‍රය කරාට පස්සේ ඉන්ටර්වල් එක දෙනවා සාමාන්‍ය පෙළින්. ඊට පස්සේ දෙක පත්‍රය ලියන්නේ. ඒතකොට එක පත්‍රයේ ආපහු කොටස් දෙකකට බෙදෙනවා. A කොටසයි B කොටසයි කියලා. A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් දෙනවා. ඔයාලා ඒක ලියලා ඇතිනේ දැන් ඉතින් පළවෙනි වාර විභාග ලියලා 10 වසරේ තුන්වෙනි වාර විභාග ලියලා එහෙමනේ එන්නේ. ඒතර ඔයාලා මේක දැන් අවබෝධයක් තියෙනවා කියලා මම දන්නවා. හරි. ඔය දන්නවා ඉතින් නැති කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ. හරි කොහොම හරි ඒ කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවා. එක ප්‍රශ්නේ ලකුණු දෙකයි දෙන්නේ. ඒතර 25 තරක් දෙක කීයද 50යි. ඒතකොට ඒ එක පත්‍රයේ ඒ කොටසේ ලකුණු 50ක් අමන. ඊට පස්සේ B කොටස. නේ B කොටස ගියාට පස්සේ ප්‍රශ්න පහක් ඒකෙත් තියෙනවා. ඊට පස්සේ එක ප්‍රශ්නයක ලකුණු 10 ගන්න දෙන්නේ. ඒ වගේ ප්‍රශ්න පහක්. ඒතර 50යි. ලකුණු 50යි. ඒතකොට දෙකම එක පත්‍රයේ සමස්තයකට හම් වෙන ලකුණු 100ක්. දැන් ඒතර ඔයා දැනගන්න ඕනේ දැන් ඒ කොටසට නම් ඉතින් කෙටි ප්‍රශ්න නෙන්නේ. ඒක ඉතින් පොඩි ආචාරෝකයි තමයි එන්නේ. ඉතින් ඔක්කොම එකතු වෙලා. දැන් ඉතින් B කොටස. B කොටසට මොනවා එයිද කියලා පොඩ්ඩක් ඔයාලට මේ හිතෙන්න ඕනේ. හිතෙනවා. මොනවා එයිද කියලා එහෙම. හරි. ඒතර දැන් ওই B කොටසට එන්නේ භාග ගාණක් අනිවාර්යෙන් එනවා. වර්ගඵලයේ පරිමිතියේ ගාණක් එනවා. කොටස් වෙළඳපොලින් එනවා. දත්ත නිරූපණයේ කොටුදැල රුක් සටහන. එතකොට මේ කොටුදැල රුක් සටහන ඔයා බලද්දී නෑ දත්ත නිරූපණය බලද්දී වට ප්‍රස්ථාර පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ජාල රේඛ අඳින්නේ කොහොම සංඛ්‍යාත බහුවස්ත්‍ර ඒවා පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මංගාව තිබ්බා මේ තියෙන. මේක 2017. 2017 මේ පේනවද? ඔයාලා වට ප්‍රස්ථාරයක් එහෙම දිනනවා. ඕව ඉතින් අනිවාර්යෙන් එන ගණන්. තේරුණාද? එතකොට භාග ගන්න ඉතින් ලේසි. ඔක කියවලා තමයි ඉතින් ගේම් එක ගහන්න තියෙන්නේ භාග ගන්න. මං භාග ගන්න හදන විදියක් දාලා තිනවා YouTube එකට. ඊට පස්සේ වර්ගඵලය හා පරිමිතිය. ඊට පස්සේ වර්ගඵල ඉතින් ඔය වෘත්තවල වර්ගඵලය ත්‍රිකෝණේ ත්‍රපීසියමේ ඍජු කෝණාසේ සමචතුරස්සේ ඔව්වා පිළිබඳව පොඩ්ඩක් දැනගෙන ඊයා පොඩ්ඩක් හදලා පුහුණුවක් අරන් විභාගයට යන්න. ඊට කොටස් වෙළඳපොළ මම කොටස් වෙළඳපොළ මේ ළඟදිත් කරා. දැන් දවස් 3-4ක් විතර කලින්. ඉතින් ළඟදිත් කරා ඒ කොටස් හැඳින්නුවා මම. ඊට පස්සේ අපි 2016 ගණක් සාකච්ඡා කරා. ඒකත් දාලා තියෙන YouTube එකට. ඒක බලලත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් කියලා හිතනවා මම කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. තේරුණාද? හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ දත්ත නිරූපණය. දත්ත නිරූපණය පිළිබඳ ඔය අවබෝධයක් ගන්න අපි ඉස්සරහට කරමු. ඒවා සම්බන්ධයෙන් කොටුදැල රුක් සටහන් සම්බන්ධයෙන් අපි ඉස්සරහට කරමු. ඉතින් ඔයාලා මේක මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ගෙදරට ඉඳන් තේරුණාද? හරි. තව කාලේ ඇති හොඳට මේක ගොඩ දා ගන්නවා නම් ඊට පස්සේ දෙක පත්‍රයට යන් අපි. තව දෙයක්. මෙන්න මේ එක පත්‍රය තියෙනවානේ. මේ එක පත්‍රයේ තියෙන්නේ ඔයාලට සම්පූර්ණයෙන් මේ පේපර් එකෙන් තමයි උත්තර ලියන්න තියෙන්නේ. අමතර කොලයක මේ ප්‍රශ්න අංක දාලා උත්තර ලියන්නේ එහෙම නෙමෙයි තියෙන්නේ. පේපරේම උත්තර ලියන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නේ මෙතන යටින් උත්තරේ. ප්‍රශ්නේ මෙතන යටින් උත්තරේ. ඔයා දන්නවනේ නේද? ඔයා කරලා තියෙන්නේ. හරි. එතකොට අපි මේකේ පොඩ්ඩක් ඉවසීමෙන් අවසාන ඔයාට මේ හිතෙන උත්තරේ දාන්න ඕනේ. ඒ කියන්නේ අවසානවට දැන් හිතන්න මේක හරි කියලා. අන් ඒක තමයි දාන්න ඕනේ. නැත්තම් වැරදි හිතෙන එක දාලා පස්සේ බලද්දි ඒක වැරදි ඊට පස්සේ කප කියලා ඊටත් මදින අන්තිමේට. ඊට පස්සේ ලියන්න දෙයක් නැහැ. ටිපස් කරන්නත් බෑ නේද? ඒතර අමතර කොලාලවන්න බෑ. තේරුණාද? හරි. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේක පත්‍රයේ අවසාන උත්තරේ ගන්නකම්. කටුකොලේ හදලා හරිද කියලා බලලා ඊට පස්සේ විශ්වාසනීය උත්තරේ තමයි දාන්නේ. හරිනේ? තේරුණානේ? හරි. දෙක පත්‍රයට යන්න. දෙක පත්‍රයත් අර වගේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි A කොටස සහ B කොටස කියලා. A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. මම හැබැයි මේක පහකට දාලා තියෙනවා. මොකක් කියලා හිතනවද දන්නේ නැහැ. ඊට පස්සේ B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒතර මුල් ප්‍රශ්න 12ක් තියෙනවා දෙක පත්‍රයේ. ඒතර මේ දෙක පත්‍රයේ තමයි ඉතින් පොඩ්ඩක් අමාරු කාර්යයක් විදිහට ඉන්නේ. මේක පිළිබඳ පොඩ්ඩක් ඉතින් හදන්න ඕනේ. තේරුණාද? තව කාලේ ඇති වට ඒක කරන්න පුළුවන්. ඒතර A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් අපි එකක් අතාරින්න පුළුවන්. ඒතර ප්‍රශ්න 5ක් තෝරගන්න පුළුවන්. ඒතර මේ පහට එකට 10ක් හම් වෙනවා ලකුණු. එතකොට 5 10 කීයද? 50යි. දැන් B කොටස. B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. අපිට අමාරු දැන් ওই ජ්‍යාමිතිය ගණන් දෙකක් තියෙනවානේ. වෘත්ත ජ්‍යාමිතිය අර එනවා ත්‍රිකෝණ සම්බන්ධ ජ්‍යාමිතියන එක. චතුරස්‍ර ජ්‍යාමිතිය. ඒක අයින් කළා ඉතින් ওই දෙක එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒවත් පහසුයි. නැත්තම් සමහරවල් ජ්‍යාමිතිය දෙකම පුළුවන් නේ. තව මොකක් හරි ගණන් මේ අමාරු වෙන්න පුළුවන් නේ. එයාට ඒ අමාරු ගණන් අයින් කරන්න පුළුවන් ඉතින්. ඒකෙත් 50ක් හම් වෙනවා.
තේරෙනවද? ඊට පස්සේ දැන් ඔයා දැනගන්න ඒ කොටස මොකක්ද එයිද? මේ දෙක පත්‍රයේ ඒ කොටසට මොකක් එයිද? පොලි ප්‍රතිශත සම්බන්ධයෙන් එනවා. මොනවාද මේ පොලි ප්‍රතිශත සම්බන්ධයෙන් එන්නේ? එකක් තමයි වැල් පොලි සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනගෙන යන්න ඕනේ. වැල් පොලි. හීනවශේෂ ක්‍රමය. ඊට පස්සේ ඔය සුළු පොලි සම්බන්ධයෙන් තීරු බදු ඔය බදු සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනගෙන යන්න. ඒක හොඳයි. මොකද මේ ඔක්කොම කලවම් කරලා දෙන්නේ මේ පොලි ප්‍රතිශත කියලා ගද්දි. මං කියන්නේ පොඩ්ඩක් මේ පොලි ප්‍රතිශත එකකට එක කොටස් වල පොඩ්ඩක් මේ ඒක පිළිබඳව පොඩ්ඩක් දැනගෙන යන්න. ඒක දාන්න තිඩක් තියෙනවා. ප්‍රස්ථාර. ප්‍රස්ථාරයෙන් දන්නවද ඔයාලා? මම මුලින් දාලා තියෙන වීඩියෝ එකක්. අර උපරිම පරාවලය, අවම පරාවලය ඊට පස්සේ සමීකරණ ලියන්න. ඔහොම ප්‍රස්ථාරය ඇද්දි සුමට වක්‍රය ඔයාලා අඳින්න හරියට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ප්‍රස්ථාරය පොඩ්ඩ ඔහොම ඇද්ද වෙලා ඔහොම ඇද්ද වෙලා එන්දි ලකුණු දෙන්නේ නැහැ කියලා දන්නවනේ. හරි. එතකොට xy අක්ෂ නම් කරන්න ඕවා පිළිබඳව දැනගන්න ඕනේ. තේරෙනවද? අර උපරිමාගය අවමාගය ඔව්වා ලියන්න. සමමිති කක්ෂයේ සමීකරණය ඔව්වා ලියනවා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ වර්ගඵලය. වර්ගඵලය ඔයා දැනගෙන ඉන්න වර්ග පූර්ණය සිදු කරන්න. ඕක පිළිබඳව පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය sin cos tan දන්නවද? sin cos tan sin theta cos theta tan theta ඔය හොයන්න තියෙන්නේ. sin නම් මොකද්ද? සමුගපාදයේ බෙදීම කර්ණය. ඔන්න ඔය වගේ. අයියා පිළිබඳව පොඩ්ඩක් පාඩම් කරලා ඒක හදලා පොඩ්ඩක් දැනුම ගන්න ඕනේ. තේරුණාද? හා. ඒක සමගාමී සමීකරණය. මේක ඉතින් තියෙනවට කියවන්න. යම්කිසි ඡේදයක් දෙනවා ඒක කියවලා ඔයා සමීකරණ දෙයක් අරන් ලස්සනට ඒක හදලා ඉතින් අවසන් උත්තරේ ගන්න තියෙන්නේ. ඒක ඉතින් ලේසි ඉතින්. කියවීම තමයි ඉතින් අංක 1 සංඛ්‍යාත ව්‍යාප්තියයි. හරි. ඊට පස්සේ B කොටසේ. B කොටසේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි ආ සූත්‍ර ටික අතෙන් Tn සමාන A දාන n ඍණ 1යිද Sn සූත්‍ර තියෙන්නේ. ඒවයි පාඩම් කරගෙන ඉන්න ඕනි. ඊට පස්සේ ඝන වස්තු වල පරිමාව. ඒ කියන්නේ මේ ඝන වස්තු වල පරිමාව අපිට හොයන්න දැන් ඔය ඔහොම වස්තු දෙකක් දෙනවා. මේකේ ජලයේ මෙච්චරක් තිබ්බ ඊට පස්සේ මේකට පිරෙව්වා. ඔය වගේ මේ වගේ 50 ගුණයක් කොහොම කියනවා. එතකොට මේ දැන් පරිමාව වෙන සූත්‍රව මතක තියාගන්න ඕනේද? එහෙම ප්‍රශ්නයක් එනවනේ. එහෙම ඉතින් මතක තිබ්බ තවුලක් නැහැ. ඔයාට ඔය ගණන් පේපරේ දෙක පත්‍රය තියෙන්නේ. ඒකේ උඩින්ම දාලා තියෙනවා මේ මෙහෙමයි සිලින්ඩරයක පරිමාව හොයන්නේ මෙහෙමයි. ගෝලයක පරිමාව වෙන සූත්‍රය මේකයි. එහෙම කියලා දීලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට නිර්මාණ ඉතින් ඒක ලේසියිනේ ඉතින්. ඔය ආංශ ගැටවල නිර්මාණය කරලා පොඩ වෘත්තයක් ඇතුලේ දාලා සෙල්මක් දාන්න ඉතින් පොඩි. ඊට පස්සේ කුලක. කුලක තමයි හැමෝම ඇනෙන්න තැන. අපි කුලක ගණන් ටිකක් සාකච්ඡා කරමු ඉදිරියට. තේරුණාද? විභාගයට කලින් අපි කුලක ගණන් 3-4ක් විභාග වලින් සාකච්ඡා කරමු. ඊට පස්සේ ජ්‍යාමිතිය. ඉතින් ජ්‍යාමිතියේ වෘත්ත ජ්‍යාමිතිය අනිත් ජ්‍යාමිති වර්ග දෙකක් තියෙනවනේ. ඕකේ ඉතින් ජ්‍යාමිතිය දෙකම පුළුවන් ඒ කොටස් දෙකම පුළුවන් වෙන එක්කෙනෙකුත් ඇති ඉතින්. එහෙම කට්ටියක් ඉන්නවනේ. තව වෙන ගණක් අමාරු නිර්මාණ ගාන අමාරු වෙන්න පුළුවන්. මොකද එහෙම තියෙන කට්ටියක් ඉන්නවා ඉතින්. කුලක හරි. එතකොට දැන් ඔය හැම එකම බැලුවොත් මුලින්ම තියෙන කියවීම. තේරුණාද? කියවන්න ඕනේ හොඳට ගාන දෙද්දි. ඊළඟට දැන් දෙක පත්‍රයේ ප්‍රශ්න 12ක් තියෙනවා. ඕකේ අපි තෝරගන්න උතර සමස්තකය 10යි. දෙක පත්‍රයේ ලකුණු 100ක් හම් වෙනවනේ. සම්පූර්ණයෙන් ගත්තොත් ඉතින් එක පත්‍රයේ සම්පූර්ණ ගත්තොත් ලකුණු 100යි. දැන් හිතනවා ලකුණු 100ව 200ක් තියෙනවා. අපි 200ෙන්ද ලකුණු දෙන්නේ. මේ දෙක තුර 200යි. ඊපස්සේ අපි 100ක් කරගෙන දින් දෙකෙන් බෙදෙනවනේ. ඒතර මේ ලකුණු 50ක් හම් වෙන මොකක්ද වෙන්නේ? ලකුණු 25ක විතර දෙන්නේ. 50කම 25. ඒතකොට 100 50 වගේ එහෙම තමයි එන්නේ ඉතින්. දෙකෙන් බෙදෙද්දි බෙදලා තමයි දෙන්නේ ලකුණු. හරි. ඊළඟට ඔයා දැනගන්න ඕනි දැන් මොනවද විභාගයට අරන් යන්නේ? කව කට අරන් යන්නේ එක්සෑම් එකට. කව කට අනිවාර්යයි. ඒතර දැන් සමහරවරුන් අඩුවල් තියෙනවා මං ගාවත් ඉපද මන් දන්නේ. මේ හරිම ලස්සන අඩුවල පේනවද? අංක ටික මෙතුවක් කාලෙට පේන්නේ. ඕම් අඩුවල් ඉතින් අරන් යනවා. අන්තිමට අංක පේන්නේත් නැහැ. ඉතින් නිර්මාණ ගන්න කියලා වෙනවා ඉතින් හොඳටම. තේරුණාද? එතකොට අපි අංක පේන හොඳ අඩුවලක් අරන් යන්න ඕනේ. මං ගාව තියෙන අඩුවල දැන් අංක නැද්ද මන් දන්නේ නැහැ. මේකෙත් නැහැ නේද? මේ පේනවද? මෙහෙම අඩුවල ඉතින් අරන් යන්න එපා ඉතින් මං කියන්නේ. මං ගිය පාරේ යන්න එපා කියලා ඉතින් කියන්නේ. තේරුණාද? හරි. ඊළඟට කව කට්ට ඕනි. ඊට පස්සේ හොඳට උල් කරපු පැන්සලක් අරන් යන්න. පැන්සල් දෙකක් අරන් යන්න. තුනක් අරන් ගියත් කමන්නේ. එකක් කව කටට හරියන එකක්. කව කටට හරියන එක කියලා මේ කව කට්ටේ මෙතන මිට පැන්සල උඩ මෙහෙම. ඊට පස්සේ තුඩ මෙහෙම කියලා හිතන්න. ඊට පස්සේ අඳින්නත් බෑ. ඇද වෙනවයි. එහෙම අරන් යන්න එපා ඉතින්. කවකට හරින මේ සයිස් එකේ පොඩි ගානට වල තේරෙන එක අතර අල්ලද්දි යම් කිසි ප්‍රමාණයකින් මේ වගේ කෑල්ලක් පැන්සලින් කපාගෙන හරි අරන් යන්න උල් කරගෙන අරන් යන්න තේරෙනවද උල් කරලා එහෙම කියලාත් මේ පොත දෙබෑ වෙලා ඇනලා යන එකක් අරන් යන්න එපා
මේ උල සුමට කරන්න. හරි. ඊට පස්සේ මකනයක් අවශ්‍ය වෙනවා. මකනයක් තේරෙනවද? අනිත් එක්කෙනා ගිල්ල ගන්න එහෙම පුරුදු බෑ ඉතින් සාමාන්‍ය වෙලිභාගේ. තමන් අර යන්න ඕනේ ඉතින්. අන්තිමේට වෙනවා රිජෙක්ට් වෙනවා. තේරුණාද? ඊට පස්සේ තව මොනවද ඕනේ? පෑන් අර යන්න නිල් පෑනයි කළු පෑනයි. ඊට පස්සේ ඒකෙත් අරි පෑන් දෙක දෙක අරන් නිල් පෑන් දෙක කළු පෑන් දෙකයි අර යන්න ඉතින් අය අපිට මොනවද ඕනේ? අඩුල් කිව්වනේ. ඊට පස්සේ කෝණමණයක් අර යන්න. ලඝු පොත් නම් එහෙන් දෙනවා. ලඝු පොත් එපා ගියේ. ලඝු පොත් අර යන්න එපා. ලඝු පොත් එහෙන් දෙනවා. ලඝු පොත් කොහොම තයින් ගන්න කියනවාට. ඊට පස්සේ මේ අය මොනවද? කටර එකක් අර යන්න කොටත් කියලා. මොකද උල කැඩුණොත් බිම වැටලා හරි. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. තව මොනවද? කෝණමාන කිව්වා, අඩුල කිව්වා, කව කට්ට කිව්වා. කව කට්ටයි පැන්සල් කිව්වා. පැන්සලයි මකනේ කව කට් මේ අඩුලයි කටර එකයි ඔයව අර යන්න ඕනි. මොකොත් අමතර කොල අර යන්න එපා හින්දිනවා කොලේ. තේරුණාද? හරි. එතකොට අය මොනවද? එක පත්‍රය ලිව්වට පස්සේ ඉන්ටර්වල් එකක් දීලා තමයි දෙක පත්‍රය ලියන්නේ. හොඳට මතක තියාගන්න. එක පත්‍රය දුන්නා ඒ වගේම නිකන් අර හරකට තනකොළ කවන්නා වගේ දෙක පත්‍රයක් දෙන්නේ නැහැ. තේරුණාද? එක පත්‍රය ලියලා ඉවරලා පොඩි පැයක් එකමාරක් කාලයක් ඉන්ටර්වල් එකක් දීලා පස්සේ තමයි දෙක පත්‍රය ලියන්නේ. අපි නම් ඉතින් ඒ කාලේ ගෙදරත් ගියා. ඊළඟ පස්සේ තමයි දෙක පත්‍රය ලියන්න ආවේ. එහෙම යන්නත් පුළුවන් ඉතින්. ඊට පස්සේ එහෙම තමයි යන්නේ එක. අය ඉතින් මොනවද? තව එකක් තමයි ඔයාලා ගාන හොඳට කියවන්න. හොඳට කියවන්න. කියවට පස්සේ උත්තරේ දානවනේ. පස්සෙත් ඕක හදන්න. මොකද මාස් සාමාන්‍ය පෙළ හදද්දී මගෙත් ගොඩක් වැරදි තිබ්බා මේ මං ඉතින් උත්තර දාන ගියා ඉතින් මේ ලේසි කියලා. පස්සේ ඉතින් මං කටුකොලේ ගාප හදන යද්දී උත්තර 4ක් 5ක්ම වැරදි. ඉතින් මේ කෙටි ප්‍රශ්න 25යි. හිතන්නකෝ ඉතින් ඕක වැරදිලා තිබ්බ කෙනෙක් කෙලිබිලා මැනන විභාගෙට. තේරෙනවද? මේ ඒකක් ගන්න එක්කෙන්ට වැදගත් එකක් තමයි මේ කෙටි ප්‍රශ්න 25. මේක නිකන් විශේෂයි ඉතින් ඒකක් ගන්න එක්කෙන්ට. මේක ඉතින් හැවුනොත් ඉතින් ඔක්කොම ඉවරයි. එහෙම තමයි ඉතින් හොඳට කියවන්න, පැහැදිලි උත්තරේ ලියන්න. තේරුණාද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ දැන් කටුකොලේ කරන මොකේක වුණත් කමන්නේ නැහැ පැහැදිලිව ලියන්න. දැන් හිතන්නවා මේක 2x කොහොම දිගන් දාලා ඇවිල්ලා ඔහොම 8 නිකන් බිංදුව වගේ ලියලා දිගන් හිතන්නකෝ. එහෙම ලියලා අන්තිමට වට මේ 4ද 9ද කියලා හොයන්න බෑ නිකන් අපිලිවලයි. අන්තිමට වට දැන් කම්මැලි හදන්නත් බෑ නික වෙලාවක් නෑනේ. ඊට පස්සේ එන උත්තරේ ඔහොම නිකන් දානවා. ඉතින් හදන විදියව දන්නවා. හැබැයි අවසන් උත්තරේ වැරදිනේ. විතර තව නික ලකුණුත් නෑ ඊට පස්සේ. ඒ අවුල් නිති අවුරුදු කීතන්නකෝ මේ කීය කියලා ඉගෙනගෙන මේ ඕලෙලි විභාගෙට මුණ දෙන්නේ. ඒතර අපරාධින් නේද ලකුණු නැති වෙන එක. ඒක නිසා පැහැදිලිව ලියන්න, හොඳට කියවන්න, ආවපසට චෙක් කරන්න, වෙලාව තියෙන ඔයා පේපරේ හොඳට කලින් ලිව්වනම් නැවත නැවත චෙක් කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට එච්චරයි නේ කියන්නේ. අපි ඉතින් මෙහෙමයි. ඉස්සරහට සෙමිනාර් ගොඩක් දාමු. වැඩේ හොඳට කරමු. තව මාස 6ක විතර කාලයක් ඉතුරුලා තියෙනවා. මං හැම සතියකටම එක පේපර් එක ගැන සාකච්ඡා කරන්න. එහෙනම් 078යි 116 73 80 ඔන්න ඒකට WhatsApp නම්බර් එකක් ඕක තමයි WhatsApp නම්බර් එක ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් අපි ඉදිරියට සම්බන්ධව දාන්න හදන්නේ. එව්වට PDF එකේම ගන්න ඕන නම් මේ මැසේජ් එකක් දාන්න. හරි. එතකොට මං හිතනවා ඉතින් මේක සම්බන්ධයෙන්ව යම්කිසි අවබෝධයක් ගතලා බය වෙන්න එපා. මාත් මගෙන් පුළුවන් වෙන්න උපරිම උදව්වට දෙනවා. මං විභාගය වලින් භාග ගණන් හදනවා අලුතින්. වර්ගඵලයේ ගණන් හදනවා. කොටස් වලින් හදනවා. දත්තෙන් රිපෝට් මේ හැම එකකින්ම හදනවා ඉතින්. හැම එකකින්ම එක ගානේ හරි හදනවා. තව දෙයක්. තේරුණාද? දැන් ඔය දැන් 2016 ඔයාලට තව කාලෙක තියෙන 2016 දැන් අපි 2025 පේපර් ලියුවනේ. අන්න ඔතනට එනකන් උත්තර පේපරෙත් අරන් හදන්න ගැටලු හොඳට හදන්න. මුල් පේපර් 3 4 ඉතින් වැරදි. ඒක ගණන් ගන්න එපා. ඒක අපි ගෙදර ලියන එකනේ වැරදින්නේ. එහෙල් ලියන එක නෙමෙයි. ඒක නිසා වැරදුනාට කමන්නේ තව හදන්න. ලකුණු අඩු කියලා නවත්තන්න බෑ. හදලා පුහුණුවක් ගන්න. ඒතර පුරුදු වෙනවා. ඊට පස්සේ හිතෙනවා සාමාන්‍ය පේපරේ නිකන් මොකක්ද අනේ ඒක නිකන් කජු කෑව වගේ නේ එහෙම කියලා හිතෙන්නේ. මේ තව දෙයක් මේකයි. මොකද්ද? දැන් 2016 2025 හදනවනේ. ඕක හදන්න ඉතින් උත්තරත් එක්ක බල නෙමෙයි. ඉස්සලා පුළුවන් ටික කරන්න මුලින්.